ගයිස් ඉතින් අපි අද මේ යනවා ඕක්ලන්ඩ් වල පොඩි ඉවෙන්ට් එකක් තියෙනවා සිටි එකේ. ඒකට මේ යනවා. අද අපි කාර් එකේ නෙමෙයි යන්නේ. ඇත්තටම අපි පස්සේ නම් අද බස් එකේ තමයි යන්නේ. මේ ඉතින් බස් එක ඇවිල්ලා බස් වලට දැන් බස් එකට කාඩ්ස් එක ටැග් කරලා නගිනවා බස් එකට. නැගලා මේ බස් එක යන අපිට ඇත්තටම බස් තුනක යන්න වුණා සිටි එකේ ඉවෙන්ට් එක තියෙන තැනට. මේ ඩබල් ඩෙකර් එක දෙවෙනියට ගත්ත එක. මේ ඩබල් ඩෙකර් එකේ නැගලා යනවා පළවෙනියට ගිය නෝමල් බස් එකක. අපිට ඩබල් ඩෙකර් එකකින් ඇත්තටම ඉස්සරහම සීට් එක හම්බුණා. අපේ නොර්මිතාගේ විනුදිගේ පළවෙනි එක්ස්පීරියන්ස් එක තමයි මේ බස් එකේ ඩබල් ඩෙකර් එක කියන්නේ. ඉතින් මේගොල්ලෝ වටේ ලස්සන බල ගියා. දැන් අපි ඉතින් මේ ඩබල් ඩෙකර් එකකින් බහිනවා. බැහැලා අපිට තව බස් එකක් ගන්න ඕන ඉවෙන්ට් එක තියෙන තැනට යන්න. සිටි එක ඇතුලේ දුවන බස් එකක් රූට් එක. මේ ඉතින් අපි සිටි එකේ ඉන්නවා බස් එක එනකන් ඊළඟ තැනට යන ග්‍රවුන්ඩ් එකට. ඇත්තට මේක වෙල මැරතන් එකක්. ඒකට තමයි අපි මේ පාර්ටිසිපේට් වෙන්න යන්නේ. ඔන්න ගයිස් ඉතින් බස් එක එනවා දැන්. මේ yellow color buses තමයි අපිට එතන සිටි එක ඇතුලේ දුවන රූට්ස් වල යන්නේ. බලමු ඉතින් මේකත් ඉතින් අර විදිහටම අපිට කාඩ් ටැග් කරලා ඒ විදිහට යනවා. ඒක තමයි ප්‍රොසීඩියර් එක. drive on the welcome එකක් දුන්න අපිට. මේ ඉතින් යුවිය මගෙන් ප්‍රශ්න අහා යනවා එක එක ඒවා. මම ඉතින් ඒවට කියනවා ගයිස් මේ තියෙන මැරතන් එක ඉතින්. ඒක තමයි අපි ගියේ ඉවෙන්ට් එක. ඕක්ලන්ඩ් මැරතන් 2025. Job, bud. Go to why. Linda, great job, Linda. ගයිස් අපි ඉතින් ඔන්න දැන් මැරතන් එකට පාර්ටිසිපේට් වෙලා ඉවර වෙලා චේන්ජ් එකක් එහෙම දාගෙන ඇවිල්ලා දැන් ඉතින් එතනින් අපි පොඩ්ඩක් ගිහිල්ලා ගෙදර යන්න තමයි මේ යන්නේ. මගදී ඉතින් අපි අයිස්ක්‍රීම් අරන් අයිස්ක්‍රීම් කෑවා. මමයි ෆැමිලි එකේ කට්ටියයි මගේ යාළුවත් ආවා යාගේ වයිෆ් එක්ක. ඉතින් ඊට පස්සේ අපි පොඩි වෝක් එකක් දාගෙන ගියා ඕක්ලන්ඩ් හාබර් එක පැත්තට. මේ ඕක්ලන්ඩ් හාබර් එක ගාවම තමයි එතන තිබ්බේ ඉවෙන්ට් එක. ඉතින් මෙතන ඇත්තටම ලස්සන තැනක්. අද නම් පොඩ්ඩක් අවුව සැරයි. ගොඩක් අවු සැර දවසක්. මෙතන ගයිස් නැචරල් පූල් එකක් තියෙනවා. සී බාත් එකක් ගන්න පුළුවන්. එතන ඇඩ්වයිස් කරලා නම් තියෙන්නේ ඔයගලන්ට ස්විම් කරන්න පුළුවන් නම් විතරක් එතනට බහින්න කියලා. එහෙම එතන ඒ පැත්ත බලාගෙන අපි ඉතින් සිටි එකේ පොඩි වටයක් දාලා ඊගාවට මොකද්ද කරන්න කියලා අපි ප්ලෑන් කරා මෙතන. මේ ඉතින් අපි දැන් ඕක්ලන්ඩ් හාබර් එකේ ඉන්නේ. මෙතන මේ ස්පෙෂල් බ්‍රිජ් එකක් තියෙනවා. මේ බ්‍රිජ් එක ගයිස් මෙතන මේ පළයන් ක්‍රූස් යද්දී ඒක ඕපන් වෙනවා මේ බ්‍රිජ් එක. මේක අලුත් එක්ස්පීරියන්ස් එකක් අපිට නම්. ගොඩක් මේක දැකලා ඇති. ආයේ ඒ ක්‍රූස් එක ගියාට පස්සේ ආයේ බ්‍රිජ් එක නෝමල් විදිහටම ක්ලෝස් වෙනවා. ඒක මේ ඉතින් ගොඩක් කට්ටිය ඒක බලනවා. ඒකත් බලාගෙන එහෙම සිටි එක මැද්දෙන් පොඩි වෝක් එකක් දාගෙන අපි යනවා ස්ටේෂන් එක පැත්තට. අපිට ඊළඟ ට්‍රේන් එක ගන්න. අපිට ඉතින් ගෙදරට යන ට්‍රේන් එකේ ගිහිල්ලා ආයි බස් එක යන්නත් තියෙනවා. මෙතන ඉතින් මේ ලස්සන සරවුන්ඩින්ග්ස් ගොඩක් තියෙනවා. අවුව තමයි ඉතින් පොඩ්ඩක් සැර. පෙරදා ආදරෙන් මාලකින් නැති ඒ සමරුන් රූතමයි ජීවිතේ මතකද හැන්දෑවේ අපි දෙන්නා වන්දාරා. ගයිස් ඉතින් අපි ඊළඟ ට්‍රේන් එක ගන්න මේ ස්ටේෂන් එකට ආවා. දැන් ඉතින් අපිට ට්‍රේන් එකක් එන්න 15 මිනිත්ස් වගේ තියෙනවා කියලා පෙන්නුවා ඇප් එකේ. අපිට ඒක එන්නකන් ස්ටේෂන් එකටලා ටිකක් වෙලා ඉන්නවා චැට් එකක් දාගෙන. මගේ යාළුවගේ වයිෆුත් අපිත් එක්කම ගියා. ඒගොල්ලෝ අපිත් එක්ක මේ ට්‍රේන් එකේ ගිහිල්ලා නෙක්ස්ට් ට්‍රේන් එක ගන්නවා මගදී. බලමු ඉතින් ගයිස් ඔය ඉන්න අපේ ට්‍රේන් එක. ඒක ඔක්කොම අප්ඩේට් වෙනවා ඇප් එකේ. එන වෙලාව කොහොමද ක්‍රවුඩඩ්ද. මේ ඉතින් අපිට යන්න තියෙන ට්‍රේන් එක ආවා. ප්ලැට්ෆෝම් එකට එනවා මේ ට්‍රේන් එක. මේකේ ගිහිල්ලා අපිට තව ට්‍රේන් එකක් ගන්න ඕනේ ගයිස්. මේ ඉතින් අපිට ට්‍රේන් එක ආවා. අපි ඉතින් යනවා බින්කි ඉස්සෙල්ලාම ගිහලා නැග්ගා. මේ තියෙන්නේ අපේ අනිත් ට්‍රේන් එක. ඒ කියන්නේ අනිත් අර ට්‍රේන් එකේ ගිහලා අපි ඊළඟ ට්‍රේන් එකට මාරු වුණා. මේකෙන් කෙලින්ම අපේ ගෙවල් කිට්ටුවටම යන්න පුළුවන්. ඊට පස්සේ එතන ඉඳන් බස් එක අපිට 10 මිනිත්ස් වගේ ඩිස්ටන්ස් එකක් වගේ තමයි ට්‍රැවල් කරන්න තියෙන්නේ.
ඉතින් ගයිස් අපිට දිගට ට්‍රේන් එක ගොඩක්ම සෙනගෙන හැ මොකද මේ සන්ඩේ දවසක් නිසා තමයි මෙහෙම නැත්තං වර්ක්ඩේ සොල්ට නම් ගොඩක් දවස්වල් සෙනක ඉන්නවා. ඉතින් ගයිස් මේක ඉලෙක්ට්‍රික් ට්‍රේන් එකක් ෆුල් ඉලෙක්ට්‍රික්. මේ තියෙන ඉතින් අපි ට්‍රේන් එකෙන් බැහැලා බස් එක ගන්න යනවා පයින්. ට්‍රේන් ස්ටේෂන් එකෙන් බැහැලා චුට්ටි දුරක් ඒ කියන්නේ සාමාන්‍යයෙන් මීටර් 100ක් වගේ යන්න තියෙනවා පයින් බස් එකට. මේ තියෙන ඉතින් ෆයිනලි අපේ ගෙදරට යන බස් එක මේකෙන් ගිහිල්ලා අපි ගෙදර ගියා.